සෝෂල් මීඩියා එකේ උඩට පල්ලයට යද්දී ඔයාලටත් මේ වගේ අමුතු ෆෝන් එකක් හම්බුනාද කියලා බලන්නකෝ. ඉතින් අද අපි කතා කරමු Honorලගේ Robot AI ෆෝන් එක ගැන. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක තාම මෙයාලා රිලීස් කරලා නැහැ. මේක මෙයාලා අයිඩියා එකක් විතරයි මෙයාලගේ තාම තියෙනවා කියලා තියෙන්නේ. ඒත් මේක ඉස්සරහට රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එයාලා දාලා තිනවා එයාලගේ ඔෆිෂියල් Honor වෙබ්සයිට් එකේ. ඉතින් ඔයාලා මේක බැලුවම පේනවා සාමාන්‍ය ෆෝන් එකක් විතර තමයි මේක අපිට බලා ගන්න පුළුවන්. කිසි වෙනසක් නැහැ. හැබැයි අනිත් ෆෝන් වලට වැඩිය විශේෂ දෙයකට තියෙන්නේ මේකේ gimbal එකක් එක කැම් එකක් උඩට එනවා අපිට වීඩියෝ කරගන්න ෆොටෝස් ගහගන්න ඒ වගේ දේවල් වලට. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක් එයි. ඔයාලා හිතන්න ඕන නිකන් අපි දැන් ෆෝන් එකක් gimbal එකකට කනෙක්ට් කරලා අපි වීඩියෝ කරද්දී ඒ එන ස්මූත් එක අපිට gimbal එකක් නැතුව අපි ෆෝන් එකෙන්ම ගන්න පුළුවන් නම් කොහොමද තියෙයිද? ඉතින් ඒ වගේ තමයි මේ ෆෝන් එක එයාලා ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් එයාලගේ ඩිසයින් එක දාලා තියෙන විදිය අර gimbal එක එන විදිය සහ එයාලා ෆෝන් එකේ ඩිසයින් එක කොහොමද එන්නේ කියලා ෆෝන් එකට. ඉතින් සෑහෙන්න හොඳ ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි YouTubers-ට සහ වීඩියෝ ග්‍රැෆි කරන ඔක්කොලම වගේ ලොකු එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙයි මේ ෆෝන් එක. ඉතින් මගේ මතේ නම් මේකට සෑහෙන ලොකු බැටරියක් ඕන වෙයි. මොකද මේ මෝටර් සෙට් එක, ඒතර gimbal එකේ මෝටර් එක, ඒ වගේ දේවල් වලට බැටරි සෑහෙන්න බහී කියලා හිතනවා. ඉතින් මං හිතන විදිහට ලොකු බැටරියක් ඕන වෙයි මේ ෆෝන් එක සාර්ථක කරගන්න Honorලට. ඉතින් Honorලා කියන විදිහට නම් එයාලා ඉක්මනට මේ ෆෝන් එක රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. ඔයාලට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉමු මේ ෆෝන් එක Honorස්ලා ඉක්මනට රිලීස් කරයි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.